තමන්ගේ කකුල් හතර රේඩාර එකක් වගේ පාවිච්චි කරන කිලෝමීටර් ගානක් දුරපීනන්න පුළුවන් ගොඩබම ඉන්න ලොක්ම සතා ගැන ඔයාලා අහල නැති දේවල් 10ක් මේ වීඩියෝගෙන් බලමුද. ලියොන්ට තමන්ගේ කකුල්ල රහා ආන්න පුළුවන් කියලා ඔයාලා දැනින් හිටියද. අලියොන්ට පුළුවන් ඔවුන්ගේ පාදහරා අඩු සංඛ්‍යාත දොනි තරංග ග්‍රහණය කරගන්න. මේ ග්‍රහණය කරගන්න දොනි සංඛ්‍යාත ඔවුන්ගේ අස්ති තුළින් ගමන් කරලා ශ්‍රවණ සංක්‍රයාත ග්‍රහණය කරගන්න කන තුළ තියෙන අස්ති ග්‍රන්තිවලට ගමන් කරන. ඒ තුළින් අලියොන්ට ශ්‍රවණය කරන්න පුළුවන්. ඔයාලා දන්නවද මේ මගින් කිලෝමීටර් 32ක් විතර විශාල දුරක් ඇතුළත ඉන්න අලිරංචුවත් එක්ක සංනිවේදනය කරන්න මෙයාලට පුළුවන්. ඒ විතරක් නෙමේ කිලෝමීටර් ගානක් දුරින් ඇති වෙන අකුණු කැසීම වගේ දේවල් මෙයාලට මේකින් හඳුනගන්න පුළුවන්. මිනිසුන්ට තියෙන අත් දෙක වගේ අලියොන්ට හැම වැඩකටම පාවිච්චි කරන්න තියෙන හොඬ වැලේ අස්ති නෑ කියලා ඔයාලා දැනගෙන හිටියද? අලියොන්ගේ හොඬ වැල කියන්නේ මාංශ පේශි 40000කින් විතර හැදිලා තියෙන සංකීර්ණ අවයවයක්. මේක තමයි සත්ත්ව ලෝකයේ තියෙන නම්‍යශීලීම සියුම්ම ක්‍රියා කර හැකි අවයවය. මේකේ එක අස්තියක්වත් නැහැ. තමන්ගේ රැළේ මියගිය අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන සංවේදී සත්ත්ව කොට්ටාශයක් කියලා ඔයාලා දන්නවද? අලි ඔවුන්ගේ රැළේ හිටපු මියගිය අයගේ සොහොන් වලට ගිහිල්ලා බොහෝ වේලාවක් නිසල්මනේ බලාගෙන ඉන්නවා. ඒ වගේම මියගිය අයගේ අස්ති කොටස් පවා අල්ලලා බලනවා. ඒ වගේම කුඩා අලි පැටියෙක් මිය ගියොත් ඒ පැටියාගේ මව දිගු කාලයක් ඒ පැටියාගේ සිරුර යන තැන අරන් යනවා කියලා ඔයාලා දන්නවද? ඒ වගේම තමන්ගේ රැළේ තුවාල වෙලා හරි වයසට ගිහිල්ලා හරි ඉන්න උදව් අවශ්‍ය අයට එයාලා උදව් කරනවා කියලාත් ඔයාලා දන්නවද? ලියෝයි මඩනාගෙන ඉන්නේ කියලා ඔයාලා කවදා හරි හිතලා නැද්ද? අලි මස් කාලාද කොහෙද මේ තරම් හයිය කියලා කට වචනයට අපි කිව්වට අලියොන්ගෙත් හැම අවුවට පිච්චෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? ඒ හින්දා තමයි එයාලා හැම පිරිස්සෙන එක වළක්වන්න මට තවරගන්න. ඉතුරු ඒවට යන්න කලින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න. අපේ channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මිනිසුන්ට තියනවා වගේ Tamanටම ආවේනික හඬක් අලියොන්ට තියනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? අලියොන්ටත් මිනිසුන්ට වගේ Tamanටම උරුම හඬවල් තියෙනවා. මේ හඬ නිසා අලියොන්ට පුළුවන් දුර ඉන්න අලියෙක් හරියටම කවුද කියලා අඳුනගන්න. ලියෝ කියන්නේ ලෝකේ ඉන්න හොඳම පිහිනුම්කරෝ జాතියක් කියලා ඔයාලා දැනගෙන හිටියද? අලියොන්ට පුළුවන් තමන්ගේ හොඩ ස්නෝකල් එකක් වගේ පාවිච්චි කරලා දිගු දුරවල් වතුරේ පීනගෙන යන්න. අනිත් එක අලියෝ බර වුණාට එයාලගේ ශරීරයේ විශාල හින්දා වතුරට බැස්සම ලැබෙන උඩුකුරු තෙරපුමෙන් ගිලෙන්නේ නැතුව පාවි ඉන්නත් පුළුවන්. එක වසරේ ළමෙක් තරම් බුද්ධිමත් අලි. අලියා කියන්නේ ලොකු වගේම බුද්ධිමත් සතෙක් කියලා ඔයාලා දන්නවනේ. අලියෙකුගේ බුද්ධිය ආසන්න වශයෙන් අවුරුදු 5ක 6ක අතර ළමයෙකුට සමාන වෙනවා කියලා ඔයාලා දන්නවද? චිත්‍ර අඳින්න, සර්කස් පෙන්වන්න වගේ වැඩවලට අලියෝ පාවිච්චි කරන්නේ මෙන්න මේ හින්දා. අලියෙකුට වගේ මතකයක් නම් මෙයාට තියෙනවා. ඔය කතාව ඔයාලා කලින් අහලා තියෙනවද? මේ කතාව ඇත්ත. අලියොන්ට ඉතාම හොඳ මතකයක් තියෙනවා. ඔයාලා දන්නවද? මේ මතකෙන් එයාලා දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාන, තමන්ගේ පවුලේ සමාජිකයෝ, ගමන් මාර්ග සහ ජලයේ තියෙන තැන් වගේ දේවල් හොඳට මතක තියාගෙන ඉන්නේ. ලෝකේ අලි වර්ග 3ක් ඉන්නවා කියලා ඔයාලා දැනගෙන හිටියද? ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලෝකයේ ඉන්නේ අප්‍රිකානු අලි සහ ආසියානු අලි විතරයි කියලා. නමුත් ඇත්තටම ලෝකයේ අලි වර්ග 3ක් ඉන්නවා. මේකෙන් විශාලම අලියා ඉන්නේ අප්‍රිකානු සැවෑනා වනාන්තරවල. එයාට කියනවා අප්‍රිකන් බුෂ් එලිෆන්ට් කියලා. මෙයා මීටර් 4ක් විතර උස යනවා. ඒ වගේම ටොන් 6ක් ඉතක් අතර බරකින් යුක්ත වෙනවා. ඊළඟට විශාල එක්කෙනා තමයි අප්‍රිකානු කැලෑ අලියා. මෙයා මීටර් 2.5ක් මීටර් 3ක් අතර උස යනවා. ඒ වගේම තමයි ටොන් 2.7ත් 4ත් අතර බරකින් යුක්ත වෙනවා. මේ අලි වර්ග වලින් කුඩාම අලියා තමයි ආසියානු අලියා. මෙයා මීටර් 2ක් 3ක් අතර උස යනවා. ඒ වගේම ටොන් 3ත් 5ත් අතර බරකින් යුක්ත වෙනවා. ලිංගෙත් තියෙන කුල ભેදය. මිනිස්සුන්ගේ වගේම අලියොන්ගේ අතරත් කුල තියෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? ශ්‍රී ලංකාවේ ඉන්න අලින්ව කුල 10කට බෙදලා තියෙනවා. මේ 10 තමයි කලාවක, ගංගෙය්‍ය, පයාදර, තම්බ, පිංගල, ගන්ධ, මංගල, හේමන්ත, උපෝසත සහ සද්දන්ත කියන්නේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම්
වීඩියෝ එකට ලයික් කරන්න. අපේ channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න.